ෆුජේරා බෝඩර් එකට කිට්ටුව සාජ බෝඩර් ෆුජේරා බෝඩර් අතරමැද ගල් කඳු තියෙනවා. ඒ ගල් කඳු මැද්දේ වතුර හිටලා තියෙනවා. මෙතන ඒ වතුර හිටපු තැනක් බලලා මෙයාලා හදලා තියෙනවා ආටිෆිෂල් ඩෑම් එකක්. ඒ වගේම මේ ඩෑම් එකේ ආටිෆිෂල් වුණාට ඒකේට වතුර එනවා. කොහෙන් එනවද කියලා දන්නේ නැහැ. උඩනවා වතුර. හිතන්න බැරි තැනක ලස්සන තැනක් ඒක. ඊළඟ තමයි බලන්න ඕනේ. බලමු.
ලස්සනයි මේකත් ලස්සනයි. රජෙක් කවදාද? අතරම ආද. හරි දැන් අපි එතෙන්න අපිව පේපර් දැන් අපි එතෙන්න ඇවිල්ලා ඉන්නේ මුද්දටම අවුව සැරයි නේද අවුව සැරයි මේ අවුවත් සැරයි රස්නෙත් වැඩි අන්න අර අතන කන්ද උඩට තමයි අපි යන්නේ හිතාගෙන හිටියේ හයික් එකක් හරිද ඒ වුණාට දැන් මේ පොඩි අයත් ගොඩක් ඉන්නවනේ ඒ හින්දා දැන් අපි එතන යන්නේක මේ නවත්තවුවා අපි දැන් තේ හැම බීලා දැන් අපි අර ඩෑම් එකක් තියෙනවා ඒ පැත්තට තමයි යන්න හදන්නේ බලමු ඒ පැත්ත කොහොමද කියලා ඔක්කොලම දැන් තේ බීලා පොඩි කයියක් දාගෙන උපදූපයක් කියාගෙන ඉන්නවා ලංකාවේ වගේ තවනේ ඔව් ඒ කියන්නේ අපි වින්ටර් එකේ ආව නම් තවත් අපිට තවත් එන්ජොයි කරන්න පුළුවන් අර ක්ලයිමේට් එක ටිකක් අමාරුයි හින්දා ඉතින් දැන් කට්ටිය ෆොටෝස් ගන්නවා කරගෙන ඉතින් පොඩක් ඉන්නවා මොකද මේ අපිට මෙහෙම ඇත්තටම නිවාඩුවක් හම්බෙන්නේ සෑහෙන කාලයකට පස්සේ ඉතින් ඒ හින්දා දැන් අදින් නිවාඩුව ඉවරයි අපේ හෙට හැමෝම හෙට ඉඳන් හැමෝම වැඩ හෙට ඉඳන් හැමෝම ස්කූල් යන්න ඕනේ ඒ නිසා අපි එන්ජොයි කරනවා අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා අස්සනයි මෙහි කඳු තියෙනවා හැබැයි මෙහි වෙනසකට තියෙන්නේ මේ ලංකාවේ තියෙන කොළ පාට කඳු නෙවෙයි මෙහි තියෙන්නේ තනිකර දුඹුරු පාට ගල් එක තමයි තියෙන්නේ අස්සනයි නේ අපිට හරි වැඩක් තමයි උනේ අපි බලන්න ගිහපු ඩෑම් එකේ වතුර නැහැ ඔක්කොම හිඳිලා ගිහිල්ලා දැන් අපි ආයේ යනවා නේදයි ඔක්කොම හිඳිලා මේ පාර වතුර වල එන පොල්තසයි පාර මේ ඩෑම් එක මැද වගේ ඉන්නේ මේක වතුර පාරක් පැනලා ඉන්නේ ඔව් අපි දැන් මේ වාහනේ මේ යන්නේ එහෙම මැදක තමයි ඉතින් වතුර නැහැ මොකද කරන්නේ වතුර එන පාර වල ඔක්කොම හිඳිලා මේ ඔක්කොම වතුර පාරවල් ඒව නැහැ අපි දැන් කොහෙද යන්නේ? යාපා පාරට ගිහිල්ලා බලනවා මොකද කියලා ඊළඟට යන්න තැන ඩිසයිඩ් කරන්න ඕනේ ඊළඟට. යන්න තැන ඩිසයිඩ් කරලා යමු කොහෙද යන්නේ කියලා බලමු. කියන්න අයියෝ මේ හරියන මොකක් හරි විස්තරයක් අපිට. මේ වාඩි ෂෝකයේ අපි ආවේ ගොඩක් වෙලාවට වාඩි කැම්පින් කරන ඒරියා එකට මේ කැම්පින් කරන ඒරියා එකේ සාමාන්‍යයෙන් වින්ටර් එකේම මේ හරි මෙහෙම අපිට යන්න බෑ වාහන මූණට එනවා වාහන එළියට යන්න ගොඩක් යනවා මොකද සෑහෙන ගොඩක් මං හිතන්නේ වාහන 400ක් 500ක් විතර එනවා මේකේ කැම්පින් වල විතර ෆැමිලිස් ගොඩක් එනවා මේ වගේ පාස් කරලා මිනිස්සු පයින් යනවා වින්ටර් එකට ඉතින් මේ ගියා මේ අවුරුද්දේ වැස්ස නැති හින්දා වතුර අඩු වෙලා මං හිතන්නේ දැන් කවුරුත් එන්නේ නැත්තේ හින්දා දැන් මේවා ඔක්කොම වතුර ආපු පාරවල් වලට පේනවා. ඒවා මොකුත් වතුර නැහැ. ඒ කියන්නේ මේ හරිය උල්පත් තියනවාද අයි නැත්තම් කොහෙද? වැහලා තැන් වල ඊතු ගාවේ වතුරේ පස්සේ ගලන්න පටන් ගන්නවා. ඒ හින්දා මේ පාර මේ ගොඩක් අඩුයි. ඒකයි මේ නැත්තම් අද වගේ හොලිඩේ එකක මේකේ සාමාන්‍ය එනවා කියලා හිතන්නවත් බෑ. ඒකයි අර අපි කලින් කියපු තැනත් සෙනඟ ගොඩක් අඩු වෙලා තිබුණේ. මේ වින්ටර් එක ගායේ ඇවිල්ලා තමයි අපිට බලන්න වෙන්නේ ලස්සන මේකේ. මේක ලස්සන. ඔක්කොම ග්‍රීන් වෙනවා. දන්න නැති මේ නෑ වතුරයි කියලා. ඒක තමයි එන්නේ නැත්තේ. අපිට අපි අරක බලලා එන්න තිබ්බේ. මොකද්ද? මේ ඔන්ලයින් එක බැලුවොත් එහෙම එහෙම හොයන්න බෑ මම ඔන්ලයින් බැලුවානේ. ටිකටම හැම එකම චෙක් කරන්නේ මම ඔන්ලයින්.
Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild. ලෑන්ඩ් කරන විදිය. මෙතන එයාපෝට් එක පේනවනේ. දැන් මේ දූවිල්ලින්ද අපිට පේන්නේ නැත්තේ. දැන් අද ෆ්ලයිට්ස් ලෑන්ඩ් කරන්නේ මේ පැත්තෙන්. ෆ්ලයිට්ස් එක ටේක් ඔෆ් කරන්නේ අර පැත්තට. හරිද? එතන මෙන්න මෙහෙම අරින්නේ ඔය ෆ්ලයිට් එකක් දැන් කොහොම පාත් වේගෙන එනවා. ඇවිල්ලා මෙහෙම කළා අරහෙන් වංගු අරගෙන මෙන්න මෙහෙම මේ වගේ මෙහෙන් එනවා. මෙහෙන් එනවා. අද රෂ් නෑ මේ වෙලාව රෂ් නෑ. රෂ් වුණා නම් පහම පේනවා. අපිට ෆ්ලයිට් පහක් සාමාන්‍යයෙන් පේනවා මේ එන විදියට. ඒසැවිල්ලා අතරින් හම් බානවා. අපි දැන් කොහෙද මේ ඉන්නේ? දැන් ඉන්නේ මුෂ්රිෆ් පාක් එක. මුෂ්රිෆ් පාක්. මේක තියෙන්නේ රෂීදියාවල. රෂීදියාවල ටිකක් එහායි මුෂ්රිෆ් කියන ඒරියා එකේ. ලොකුම පාක් එකක් මේ තියෙන්නේ. මේකේ ඩුබායි වල තියෙන. ඩුබායි වල තියෙන ලොකුම පාක් එක. බර්ජ් ඛලීෆත් පේනවා මෙතන. මේ හරියනම් පොඩ්ඩවත් රස්නේ නෑනේ. මාරම කූල්. අපිට දැන් මේ මොකද්ද අර ඩෑම් එකේ වතුර තිබ්බේ නෑ. හරිද? ඊට පස්සේ අපි මේ ළඟපාර තියෙන ඩුබායි වල තියෙන ලොකුම පාක් එකකට ආවා. අපි පාක් එකේ නම යටින් දාන්නම්. මාර ලස්සනයි. මේ ඒ කියන්නේ ෆැමිලිස් වලට ඇවිල්ලා එන්ජොයි කරන්න තමයි මෙතන තියෙන්නේ නේද? ඔව්. එතකොට මෙතන බාබිකියු දාන්න වෙනම ස්පොට්ස් හතර තියෙනවා. පොඩි බබාලට සෙල්ලම් කරන්න ස්පොට්ස් තියෙනවා. මේ හරිය තනිකරම කොළ පාටයි. බලන්න මාරම ලස්සනයි. ග්‍රාස් වල මේ පොඩ්ඩක්වත් රස්නේ නෑනේ. දැන් වෙලාව 7:00ට කිට්ටුයි. ඒ වුණාට මේ තාම එළියයි මාර ලස්සනයි හිටිට නම්. මෙච්චර රස්නේ රටක මේ වගේ එකක දවල්ට තියෙනවා. උංගනේ. මාර ලස්සනයි. බලන්න කොළපාර ලස්සන තියෙනවා. දැන් මේ සමයක හින්දා සාමාන්‍යයෙන් ඉතින් මේවා මැරෙනව නේද? යාලා හොඳට මේන්ටේන් කරගෙන යනවා ඉතින්. ඉතින් ලස්සනයි. අපේ කට්ටිය අන්න අතනද කොහෙද ඉන්නේ මේ? අම්මා පොල් සම්පල තියෙනවා. පොල් සම්පල තියෙනවා. නාන්න තියෙනවා. ඒ නැත්තා. नील जला से रंगना हंस कुमारी, नील जला से रंगना हंस कुमारी, आशा वे सीन बवारी, आशा वे सीन बवारी, मुझ बंद सलसला इन मद हसला, मुझ बंद सलसला इन मद हसला. सीता
Hi guys. ඔන්න ඔහොම තමයි අද අපේ ටුවර් එක උනේ. ලොකු දෙයක් උන්නේ ඇත්තම. මේකනේ යන්න හිතන් හිටපු තැනට ගියාට ගියපු වැඩේ උනේ නෑ. අර වතුර තිබ්බේ නැති හින්දා අපිට නාන්න කරන්න මොකද බැරි වුණා. වතුර තිබ්බේ නැහැ. ඒ නිසා අපි එහෙම මේ ළඟ තියෙන වසල් පාක් නේ මට මතක නැහැ පාක් කියලා. නම දාන්න උඩේ. මේ පාක් එකට ආවා පොඩි අය ගොඩක් ඉන්න හින්දා එයාලට එන්ජොයි කරන්න පුළුවන් හින්දා ඒ ඇවිල්ලා ඩිනර් එකත් අරගෙන සින්දු කියලා පොඩි ජොලියක් දාලා දැන් අපි ආයේ ගෙදර යන්න තමයි හදන්නේ. හෙට ඉඳන් ආපහු වැඩ. ඒ හින්දා එහෙනම් ඉතින් අපි තවරත් ලොග් එකේ I humble. එහෙනම් අපි කට්ටියක් එක කරලා පළවෙනි vlog එක ඉස්සරහට අපි තව වීඩියෝස් දාමු. එහෙනම් ඉතින් ඔයාලා දිගටම අපේ වීඩියෝස් බලන්න. මේ vlog එක හොඳයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. Thanks for watching. Bye.